සුබ දවසක් ඔයාලා හැමෝටම අද ඔයාලට අරගෙන ආවේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජොබ් වේකන්සීස් දෙකක් ගැනයි. ඉතින් කළමනාකරන සහකාර සහ වැඩ සහායක යන තනතුරු වලට තමයි මේ ගන්නවා කියලා තියෙන්නේ. අපි ඉතින් ඊළඟට බලමු මේ තනතුරු දෙක සඳහා ඉල්ලන සුසුකම්, ඒ වගේම ක්ලෝසින් ඩේට්, ඒ වගේම කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අවසන් වෙනකම්ම බලන්න. ඒත් එක්කම ඔයාලට මතක් කරන්න ඕනි දෙයක් තමයි අපේ WhatsApp channel link එක පහළ comment section එකේ දාලා තියෙනවා. ඔයාලට ඒ හරහා ගිහිල්ලා අපේ WhatsApp channel එකත් follow කරලා join වෙලා ඉන්න ඔයාලට පුළුවන්. එහෙනම් ළමයි like එකක් දාගෙනම අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම දාලා තියෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට අනුබද්ධ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ පවතින පුරප්පාඩු පිරවීමට සුසුකම් තියෙන අයදුම්කරුවන්ගෙන් 2025 7/21 දින දක්වාම අයදුම්පත් කැඳවන බවයි. අපි දැන් බලමු මේ තනතුරු වලට අදාළව ඉල්ලන සුසුකම් මොනවද කියලා. ඒ අනුව මුලින්ම දාලා තියෙන්නේ කළමනාකරන සහකාර 3 වෙනි ශ්‍රේණිය තනතුර සඳහා ඉල්ලන සුසුකම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාවටත් ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසි සාහිත්‍යයටත් ගණිතයටත් යන විෂයන්ට සී සාමර්ථ්‍ය සහිතව විෂයන් 6ක් සමග එකවර සමත් වෙලා තියෙන්න ඕනි. ඒත් එක්කම උසස් පෙළ විභාගයේ එකවරකදී සියලු විෂයන් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔයා කරපු ස්ට්‍රීම් එකේ ප්‍රධාන විෂයන් 3ම පාස් වෙලා තියෙන්න ඕනි කියන එකයි. අය කියලා තියෙනවා පැරණි විෂය නිර්දේශය යටතේ කරපු අයගේ විෂයන් 3ක් සමත් වෙලා තිබීම ප්‍රමාණවත් කියලා. ඒ වගේම මෙන්න මේ සුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවයක් ලැබෙනවා කියලා තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව පිළිගත් ආයතනයකින් ලබාගත් මාස 6කට නොඅඩු පරිගණක පිළිබඳ පාඨමාලාවක් හදාරලා තියෙන්න ඕනි. ඒ වගේම පරිගණක යෙදුම් පැකේජ් භාවිතය පිළිබඳ වසර 2ක පළපුරුද්දක් ඔයාට තියෙන්න ඕනි. ඊළඟට දාලා තියෙන්නේ මීට අමතරව බලන වෙනස් සුසුකම් කිහිපයක්. ඒකෙදි ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි. අයදුම්පත් බාර ගන්න අවසාන දිනේට ඔයාගේ වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 30ට නොවැඩි වෙන්න ඕනි. ඒත් එක්කම හොඳ චරිතයක් ඔයාට තියෙන්න ඕනි. ඊළඟට ඔයාලට ලැබෙන මාසික දීමනාව ගැනත් දාලා තියෙනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තනතුරට බඳවා ගැනීම සිද්ධ කරන්නේ ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් හා ඉන්ටර්විව් එකක් මගින් තමයි. ඒකෙදි ඔයාලට ෆේස් කරන්න සිද්ධ වෙන ලිඛිත පරීක්ෂණයට ලැබෙන්නේ මෙන්න මේ ස්ට්‍රක්චර් එකට අනුවයි. ඒ අනුව සිංහල හෝ දෙමළ සහ ඉංග්‍රීසි භාෂා දැනුම, බුද්ධි පරීක්ෂණය හා සාමාන්‍ය දැනුම, පරිගණක සාක්ෂරතාවය පිළිබඳ දැනුම තමයි බලනවා කියලා තියෙන්නේ. ඉතින් ඊළඟට ගන්න තනතුර තමයි වැඩ සහායක 3 වෙනි ශ්‍රේණිය. මේකෙදි බලන සුසුකම් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී දේවතාවකට නොවැඩි වාර ගන්නකදී අවම වශයෙන් සී සාමර්ථ්‍ය 2ක් සහිතව විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම වයස ගැන සඳහන් කරලා තියෙනවා. ඒ අනුව ඔයාගේ වයස අවුරුදු 18ට අඩු වෙන්න බෑ වගේම 45ට වැඩි වෙන්න බෑ කියලා තමයි මෙතනදී දාලා තියෙන්නේ. ඒත් එක්කම ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුයි. ඒ වගේම තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට හා ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සිටිය යුතුයි. ඒත් එක්කම හොඳ චරිතයක් ඔයාට තියෙන්න ඕනි. ඉතින් මේ තනතුරට ගියාට පසුව ලැබෙන මාසික වැටුප් පරිමාණය ගැනත් මෙතනදී දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට බඳවා ගන්නේ වෘත්තීය පරීක්ෂණයක් හෝ ඉන්ටර්විව් එකක් මගින් තමයි. ඉතින් මේ තනතුරු වලට ඇප්ලයි කරන ආයුධම්පත මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ආයුධම්පත හා සහතිකවල පිටපත් සමග 7/21 හරි ඊට කලින් මෙන්න මේ ලිපිණයට ලියාපදිංචි තැපෑලෙන් යවන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මේ වගේ ගවර්න්මන්ට් වගේම ප්‍රයිවට් සෙක්ෂන් වල ජොබ්ස් ගැනත් එසනින් දැනගන්න ඔයා තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මතක ඇතුව නොටිෆිකේෂන් බෙල් එකත් ක්ලික් කරලම තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් ෂෙයා කරන්න.